hello everyone. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසම රස රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. කිරියල් වලින් මේ වගේ රසම රස බයිට් එකක් හදන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? ඉතින් අපි බලමු මේ රස බයිට් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මෙතන කිරියල් තම්බලා ඒ වගේ පොතු අයින් කරලා මේ වගේ හීනියට පෙති කපාගෙන තියෙනවා. ඔයාලත් මේ පෙති කපා ගන්නකොට මේ වගේ ගොඩක් හීනියට පෙති ටික කපා ගන්න. ඒ වගේම මම මෙතන නූඩල්ස් ටිකක් අරගෙන තියෙනවා. ඒත් එක්කම කරපිංචා ටිකක් අරන් තියෙනවා. ඉතින් මම මේ එකතු කරගන්න දේ අත්‍යවශ්‍යම නැහැ. අපේ ගෙදර මුරුංගා ගහේ මුරුංගා තිබුණා. මම ඉතින් ඒකෙන් කොළ ටිකකුත් අද මේ බයිට් එකට එකතු කරගන්නවා. ඉතින් මුලින්ම මම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙනකොට අපි මේකට ඉස්සෙල්ලම අපි අරගත්ත නූඩල්ස් ටික එකතු කරලා ඒ නූඩල්ස් ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මේ නූඩල්ස් ටික බදිනකොට ඔයාලා මේ තාච්චිය මෙහෙම තියලා කොහෙවත් යන්න එපා. මේක කර කරගන්න නැතුව අපි මේක ගානට රන්වන් පාටට වෙනකම් බැද ගන්න ඕන. මෙන්න මේ ගානට ආවහම අපි මේ නූඩල්ස් ටික ලිපෙන් අයින් කරගන්න ඕනි. ඉතින් ඊළඟට අපි අර කොළ ටික මේකට දාලා බැද ගන්න ඕන. කොළ ටික දාලා ගොඩක් වෙලා තියන්න එපා. දාපු ගමම වගේ කොළ ටික ආපහු ලිපෙන් ගන්න. ඊළඟට අපි අර කපාගත්ත පෙති ටික එකින් එක දාලා මේ වගේ රන්වන් පාටට වෙනකම් බැද ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම මේ ටික බැද ගන්නකොට ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් දැන් මම අර පෙන්නුවා වගේ මගේ මේ අලපෙති ටික ඔක්කොම මීඩියම් හීට් එකේ රන්වන් පාටට වෙනකම් බැද ගන්නවා. ඔන්න ඉතින් මගේ අන්තිම අලපෙති ටිකත් බැදගෙන ඉවරයි. අපි එහෙනම් බලමු මේ බයිට් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම අර බැදගත්ත අලපෙති ටික මේ වගේ බෝල් එකකට දාලා ඊළඟට අපි අර බැදගත්ත නූඩල්ස් ටික අතෙන් මේ වගේ පොඩි කෑලි වලට කඩලා මේ අලපෙති ටිකටම එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම අර බැදගත්ත කොළ ටිකත් මේකටම එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මේකට ලුණු කුඩු තේ හැන්දක්, ඒ වගේම අපි මේකට මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්න ඕනි. එකතු කරලා අපි මේ ටික හොඳට මික්ස් කරගන්න ඕන. මේක උණුවෙන්ම තියෙනකොට තමයි ඉස්සෙල්ලම අපි මේ ටික එකතු කරගන්න ඕනි. ඉතින් මෙන්න මේ වගේ ඔයාලා මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න. ඔන්න ඉතින් මේ ගානට ආවහම අපේ බයිට් එක නම් හදාගෙන ඉවරයි. පේනවා නේද මේකේ රස පාට? ඒ වගේම මේ කිරියල කන එක අපේ ඇඟටත් ගොඩක් හිත කරයි. රුධිර සංසරණ වේගය වේගවත් කරන්න, ඒ වගේම දියවැඩියා රෝගීන්ට දියවැඩියාව පාලනය කරගන්න, ඒ වගේම ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න, පිළිකා සෛල වළක්වන්න, ඒ වගේ ගොඩක් ගුණ මේ කිරියල වලින් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් වීඩියෝ එක බලලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලාත් මම ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ Cook with Kavi YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න කියලාත් මම ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්.